ඔය අසනීපෙන් ඉන්නව නම් කැම රුචියක් නැත්තම් මේක අනිවාර්යයෙන්ම try කරන්න පුළුවන්. වැඩි කතා බහ නැතුව විනාඩි 10න් egg drop soup එකක් හදමු. මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ coconut butter. තලාගත්ත ඉඟුරුවේ සුදු ලුණු. green onion වල සුදු පාට කොටස. මේ තියෙන්නේ මම ගෙදරදී හදාගත්ත chicken stock එක. වතුර ටිකක් දාගන්නවා. salt. මෙතෙන්දි මම use කරන්නේ black pepper, white pepper තියෙන ඒත් කමක් නැහැ. පොඩි කල එකක් ගන්න කහ කුරු පොඩ්ඩක් එකතු කරනවා. මේ තියෙන්නේ homemade chicken stock powder. මේකේ වීඩියෝ ඕන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒක එකතු කරගමු. light soy sauce ටිකක් දාගන්න. මේ මම කියලා දෙන්නේ egg drop soup එක බේසික් එක විතරයි. මේකට ඔයාලට කැමතිම seafood జాතියක්, chicken, ඒ වගේම තව වෙනත් meat జాතියක්, කැමතිම vegetable එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී බිත්තර 5ක් අරගෙන තිනවා. ඒකට වතුර චුට්ටක් දාගෙන මේක හොඳට බීට් කරගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේදී මේක හොඳට නරනකොට අපි දාගන්නවා අපි බීට් කරගත්ත eggs ටික. මේක හරිය හිමින් තමයි දාන්න ඕනේ. ගින්දර පොඩ්ඩක් අඩු කරලා මේ කලර් එක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මම යූස් කරපු homemade stock powder එක නිසා. මම මෙතනදී clear egg drop soup එකක් නෙවෙයි හදලා තියෙන්නේ. ඔයාලට clear එකට හදා ගන්න ඕන නම් මෙතනදී soy sauce ඒ වගේම turmeric නොදා ඉන්න පුළුවන්. මේ තියෙන්නේ corn starch මේකත් වතුර ටිකක් දාලා අපි මේක liquid එකක් විතර හදාගමු. මම දැන් ලිප නිමලා මේකට එකතු කරගන්නවා අපි හදාගත්ත corn starch එක. අපා ගත්ත ලුණු කොළ ටික. ෆයිනලි තල තෙල් වලින් මම පොඩි ටච් එකක් දෙනවා. මම නම් ආස ටිකක් සව ගතියට. ඒකින්ද පොඩි ලයිම් ජූස් ටිකක් දාගන්නවා. හොබ්බඩු ඊළඟට වනේ මොන රෙසිපිද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.